ඒ ඇතුළත් පේනනි කැරක්ට එකටත් කැරක්ට එකේ බඩ බුකුවයවත් යාගේ යාළුවෙක් කිරියන පැංච කියලා ජනිය ඉස්සර රෙකමන්ඩ් කරා පැංච කියලා කොල්ලෙක්ව මගේ ලයිව් එකේ එකපාරක් හරියද දෙපාරක් හරියද ගැහුවා හැබැයි පොරට වින් එකක් ගහගන්න බැරි වුණා නූලෙන් ගහගෙන පොඩ්ඩක් අහරෙන් මෙහෙම පොඩ්ඩක් කන්ටෙන්ට් ටිකක් විනිය හදාගෙන පහුගිය කාලේ ඉඳලා තියෙනවා ජනිය තමයි එකපාරක් රෙකමන්ඩ් කරේ මිනිහව ලයිව් එකේ කොහොම හරි chat වල හැටියට ඒ දෙන්නගේ පොඩි ප්‍රශ්නයක් ගිහිල්ලා තියෙනවා මොකක් හරි ෆ්‍රෙන්ඩ්ෂිප් එක පොඩ්ඩක් නැති වෙලා කොහමරි දෙන්නගේ chat සෝ ජනියගේ chat සහ පැංචගේ chat voice recording එකම screen video leaks වෙලා තියෙනවා Free Fire community groups ඇතුලේ. ඒවා real කියලාම තමයි ඉතින් 99ම දැන් ඔප්පු වෙලා තියෙන්නේ. ඒකේ වෙන්නේ chat එකේ හැටියට පැංච කියන Free Fire ගහන dial එක chat එකේ තියෙන විදිහට ජනියට දෙනවා chance එකක් දාලා බලපන් කියලා සහ මොකදකට මට හරියට බඳ චාම්ස් කියල තමයිකට කියන්නේ ගැන නමි පෙන්න්නන සහයක ඇතක චාම්ස් කියල හැක්ක එක හැක එකක් සියට අනුවක් සියට අසුවම හැක එකක් ඉතින් එක තින එම්බොට් ස්ප ඔය මැසි සනම්මන ඔක්කොමති ලස්සට තින ම සිරසිය දන්නන චැට් එක වොයිස් රකෝඩින් අහනකොට සහ චැට් එක කියවනකොට ඒක ජනිය දාලා ට්‍රයි කරලා ප්ලේ කරලා ඒක මේක ක්‍රෑශ් වුනා මේක එනමි ළඟ පෙන්න්නදි මට ගහගන්න බෑ ප්‍රශ් කරන්න බෑ අනම්මනං එහෙම පොඩි වයිස්ටිකක් තිනව අහපු ඉන්න සිරසියක් අම්ම මට මැසේ චනවා ඒක 150ක් විතර වීඩියෝ වයිස් ස්ක්‍රීන් චට්ේ මෙවල මට වීඩියෝ සහ ඒ වගේ කැන මැසේජ්වලා ඉතින් බෝයිස් මේ මම් බැලුව වීඩියෝ ටික හොඳට කියලා ජනයට මැසේජ් දැම්ම අපි අවිල්ලත රිප්ලයි ගැන කතා නොකරමු මේ එතකොට ඒ චාම්සක ජනියත් දාලා ඒ වොයිස් චැට්වල හැටියට ජනියත් එක ට්‍රයි කරලා තියෙනවා හරි ජනියත් එක ට්‍රයි කරලා තියෙනවා සහ ඒ හැක් එක මචං ඒ පැංචත් එක්ක ජනියා සොරි පැංච ජනියත් එක්ක කොහොම අඩු කරගන්නේ චැට් චාම්ස් ඒ හැක් එක ලයිව් එකකවත් ඒ කියන්නේ එයා තමන්ම ලයිව් දාගෙන වගේ හිතන්න පැංච ලයිව් දානවා හෝ ජනියා ලයිව් දානවා කියලා ලයිව් දාගෙන ගහන්න පුළුවන් හැක් එකක් නෙමෙයි ඒක ස්ට්‍රීම් මෝඩ් එකක් නෑ ඒක ලයිව් දාගෙන ගහනවා නම් පැනල් එක ගහනකොට ලයිව් එක බලන අයටත් පේනවා ස්ක්‍රීන් එකේ සහ මේ ඒක එනමි වෙනම කොළ පාට පොඩි අයිකන් වෙලා ඉරි ගිහිල්ලා එහෙම පොඩි මොනවද කියන ෆීචර්ස් ටිකක් එහෙම තියෙන හැක් එකක් පොතේ හැරෙන්න මොකද සිල් නම කියන්න හැක් එකේ හරිද මචං දැන් එතකොට ඒක ජනියා try කරලා තියෙනවා එතකොට එකක් ඒ දෙන්නට ඔය ලයිව් කරනවා නම් එයාලාට ඒක වීඩියෝ රෙකෝඩ් කරනවා නම් එයාලට ඔය හැක් එක දාගෙන ගහන්න බෑ හරිද එයාලට ඒ හැක් එක දාගෙන ගහන්න බෑ වීඩියෝ රෙකෝඩ් කරනවා නම් හෝ ලයිව් දානවා නම් එයාලට ඒ හැක් එක දාගෙන ගහන්න බෑ මොකද වීඩියෝ රෙකෝඩ් කරත් ලයිව් දාගෙන ගැහුවොත් ඒ හැක් එක දාගෙන ගැහුවොත් ඒක ලයිව් හෝ වීඩියෝස් වල හොඳටම පේනවා හරිද මං එතන ඔය වීඩියෝ එක සම්බන්ධව කතා කරන්නේ එයාලා හදන කන්ටෙන්ට් වල එයාලා අපිත් එක්ක සෙට් වෙන්නේ නැතුව එයාලා ප්ලේ කරන වෙලාවල් වලට එයාලා ගහන විදිහ මම දන්නේ නැහැ. මම වීඩියෝ එක හා සම්බන්ධව විතරයි කතා කරන්නේ වීඩියෝ එකේ අතුලාන්තය. එතකොට 100ම් අපිට වීඩියෝ එකේ පේනවා ජනියත් පැංච දුන්න හැක් එක try කරලා තියෙනවා. ඒ වීඩියෝ එක ඇතුළේදී තියෙන chat එකේ සහ voice වල වහුවාම බැලුවාම එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ දෙන්න දැන් මොන තරහතිරමක මොන ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඉන්නවද තරහ වෙලාද දන්නේ නැහැ. මම ජනියට කිව්වා බූරු ගැහුවත් එකයි ගහන තැන හිටියත් එකයි හැදෙන්න ඕන අර අවුරුදු ගානක් මොකක් හරි ඉමේජ් එකක් හදාගත්තා නම් ඒකට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන එක. ඉතින් දනියා මේක කිව්වා කියලා මාත් එක්ක තරහ වෙන්න පුළුවන් හැබැයි බෑ. මොකද මේක මං ඔයාලත් එක්ක කියලා මේක මෙන්න මෙහෙමයි කියලා ඔයාලටත් එක්ස්ප්ලেইন කරන්න ඕන. නැත්තම් මේකේ නිකන් අමුතුම ඉමේජ් එකක් මට හැදෙනවා මම මුකුත් කරේ නෑ මම කතා කරේ නෑ වගේ. හරිද? මම වීඩියෝ එක සම්බන්ධව සහ chat එක සම්බන්ධව විතරයි කතා කරන්නේ. මට මොකද ඊට එහා ප්‍රූෆ් එකක් නෑ මචං. ඔය කාටවත් ඒ දිහා දැනට ප්‍රූෆ් එකක් නැහැ. තව මොන හරි ප්‍රූෆ් තියෙනවා නම් මට එවන්න මම ඒහා සම්බන්ධව පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න. ඉතින් ඕක තමයි ජනියා සහ පැංචගේ අතර ගිහිල්ලා තියෙන මේ ප්‍රශ්නෙත් එක්ක එළියට අවිල්ලා තියෙන වීඩියෝස් වල තියෙන අතුලාන්තය. රෙකෝඩින් වල ස්ක්‍රීන් රෙකෝඩින් වල. ඉතින් පැනල් කියන කට්ටියට පැනල් කියන්න පුළුවන්. බයින කට්ටියට බයින්න පුළුවන්. මොන හරි චෝදනා කරනවා නම් චෝදනා ගන්න පුළුවන්. ඔන්න මං මගේ පැත්තෙන් මම වීඩියෝ ටික බලලා chat ටික බලලා අතුලාන්තය අපේ chat එකට අපේ live fans ලාට මගේ live එක බලන අපේ කොල්ලෝ set එකට මට පුළුවන් විදිහට explain කරා. හරිද මචං? ඔච්චරයි. හරි ඊට එහා අහන්න එපා. කවුරු හරි ඇවිල්ලා දැන් මගෙන් ආයෙ ඔය ගැන අහනවා නම් මං කියන්නේ මචං පස්සට ගිහලා live එක බලපන්. පස්සට ගිහලා live එක බලපන්. ඊට එහා මං ආයෙ මොකුත් කියන්නේ නැහැ. හරි. එහෙනම් ජනියාගේ scene එක ඔන්න ඔතනින් close. අලුත් අවුරුද්දේ